දවසම කම්පියුටර් දිහා බලාගෙන නැමේකේ ඉඳලා ඔයාගේ බෙල්ල රිදෙන්න වගේ තියෙන්නේ. දැම්ම නිවැරදි ඉරියව් භාවිතා කරේ නැත්නම් මේක දීර්ඝ කාලීන ප්‍රතිකාර කරන්න වෙන රෝගී තත්ත්වයක් බවට පත් වෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවද? දිගටම මෙන්න මේ වැරදි ඉරියව්වක පරිගණක භාවිතා කිරීම නිසා බෙල්ලේ ඉහළ ප්‍රදේශයේ තියෙන මාංශ පේශි වල තදභාවය එහෙම නැත්නම් නිතර මාංශ පේශි භාවිතා වීම නිසා මේ වැරදි ඉරියව්ව පවත්වාගෙන යන්න ඒ මාංශ පේශි තද වෙලා ඒ මාංශ පේශි දුර්වල වීම සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ තත්ත්වයේදී බෙල්ලේ වේදනාව තද ගතිය, බෙල්ල දෙපසට හැරවීම අපහසු වීම, මීට අමතරව කණේ මෙලේ හිස දෙසට ගමන් කරන හිසේ කැක්කුමක් පවා මෙම තත්ත්වයේදී ඇති වෙන්න පුළුවන්. මෙම තත්ත්වයට හරියාකාරයෙන් ප්‍රතිකාර සිදු නොකළහොත් දීර්ඝ කාලීනව අතදිගේ හිරිවැටීම් වගේ ලක්ෂණ වලට ගමන් කිරීමට පවා හැකියාවක් තත්ත්වය තුළ තිබෙනවා. නිවැරදි ඉරියව්, නිතිපතා ගන්න මාංශ පේශි ඇදීමේ ව්‍යායාම සහ බෞද්ධ චිකිත්සාවේ ප්‍රතිකාර මෙම තත්ත්වයෙන් මිදී නිරෝගී ජීවිතයක් ගත කිරීමට ඔබට උපකාරී වෙනවා.